කොහොමද ඔයාලට අයිවරි කිචන් එකට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ නිවාඩු දවසේ. ඒ කියන්නේ ඇත්තට මට අද වැඩ කිසි දෙයක් කරගන්න හම්බුන්නේ නැහැ. උයන පියන වැඩ. සාමාන්‍යයෙන් මම වැඩට යන කෙනෙක් නිසා මීල් ප්‍රෙප් කරගන්නවා. ඒ වැඩ කිසි දෙයක් කරලා තිබුණේ නැහැ. දැන් වෙලාව 8යි. 8 වෙලත් අපිට තාම අවුවයි. අවුව සැරට තියෙන. මොකද මේ දවස්වල සමයක තමයි තියෙන්නේ. අපි යන් කුස්සිය පැත්තට මම මොනවද අද ලෑස්ති කරගන්න කියලා ලොකුට දේවල් නැහැ. හැබැයි මම සතියේටම ඇති වෙන්න තමයි අද මීල් ප්‍රෙප් කරගන්නේ. අද මම කඩේ ගියෙත් නැති නිසා අද මගේ ගාව ඉතුරු වෙලා තිබුණේ මේ එළවලු ටික විතරයි. හැබැයි මම සතියේටම ඇති වෙන්න තමයි මේ එළවලු ටික සේරම ලෑස්ති කරගත්තේ. මාගාව ඉතුරු වෙලා තිබුණේ මල් ගෝවයි. ඒ ගෝවවල තිබුණා කොළ ටිකක්. ඒ කොළ ටික මම මැල්ලුමක් හදනවා කියලා හිතාගත්තා. මල් ගෝව ටික තෙල් දානවා කියලා හිතාගත්තා. ඒ වගේම මාගාව හතු පැකට් එකක් ඉතුරු වෙලා තිබුණා. මම මේ හතු එක පැදලා ඩෙවල් එකක් දානවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ ක්‍රමයනොත් මම දෙයක් ඉගෙන ගත්තා. තියෙන දේෙන් මුළු සතියේටම ප්‍රයෝජනවත් වෙන විදියට උයා ගන්නත් ඒ වගේම සාක්කුවටත් ඉතුරුයි කියලා හිතුණා. ඒ වගේම මස් මාළු වලින් මට ඉතුරු වෙලා තිබුණේ මාළු ටිකක් වෙයි. ඒ වගේම ග්ලිසර් ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඒ වගේම මම එහා පැත්තෙන් සෝදලා තියාගත්තා මාළු මිරිස්, තක්කාලි, ලුණු, අවු මිරිස්, කරපිංචා ඒ වගේ දේවල්. ඉස්සෙල්ලාම මම මල් ගෝව ටෙම්පරාදුව තමයි හදාගන්න යන්නේ. ඒකට මම සුදු ලුණු ඒ වගේම මාගාව ෆ්‍රෝසන් කරපිංච තමයි තිබුණේ. කරපිංච ටිකක් දාගත්තා. ඒ වගේම අවු මිරිස්, ඒ වගේම ලුණු කුඩු, කහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු, තුන පහ කුඩු, ඒ වගේම කෑලි මිරිස් චුට්ටකුත් දාලා හොඳට කලවම් කරලා තෙලෙන් තැම්බෙන්න තිබ්බා. මල් ගෝව සෝදනකොට හොඳට මතක තියාගන්න ලාවුණු වතුරට ලුණු සහ විනාගිරි දාලා ඒකට පොඩියට කපාගත්ත මල් ගෝව ටික දාලා ටිකක් වෙලා තියන්න. එතකොට තමයි හොඳට පිරිසිදු වෙන්නේ. ගෝව මල් වලට ගොඩක් දෙහෙත් ಜಾති ගානවනේ. ඒක නිසා තමයි මං කිව්වේ විනාගිරි චුට්ටකුයි ලුණු චුට්ටකුයි දෙකම දාන්න කියලා. ඊට පස්සේ මං තෙල් ටිකක් දාලා මේක ලිපෙන් තියාගන්න. ඊට පස්සේ හතු එකත් මම පොඩ්ඩක් ලාවුණු වතුරට ලුණු කුඩු ටිකක් දාලා මේ විදියට හොඳට මිරිකලා අරගෙන ඒක පොඩියට කපා ගත්තා. අතින් කැඩුවත් කමක් නැහැ. ඊට පස්සේ මම ඒකට ලුණු, කහ, ගම්මිරිස් කුඩු ඒ වගේම තව විශේෂ දෙයක් දානවා බදිනකොට ඒ තමයි කඩලපිටි. කඩලපිටි චුට්ටක් වැඩිපුර දාන්න. මේ හතු එක පොඩ්ඩක් ඩ්‍රයි වගේ නිසා මම වතුර ටිකක් මික්ස් කරා මේකට. වතුර ටිකක් එකතු කරලා තමයි මේක අනාගත්තේ. ඇත්තටම ඔයගොල්ලන්ට කියන්න ඕන හතු එක නම් හරිම රසට තිබුණා. අනිත් එක තමයි හස්බන්ඩ්යි බබයි දෙන්නම හතු ටික ඔක්කොම කාලා ඉවර කරා. මට වීඩියෝ එකටවත් තියාගන්න හම්බුන්නේ නැහැ හතු ටික. අනික බැදලා ඩෙවල් එකක් දාන්න තමයි මං හිටියේ. මට ඩෙවල් එකවත් දාන්න හම්බුන්නේ නැහැ. බැදලා රසයි කියලා කෑවා. ඊට පස්සේ මම පොඩි බදින පෑන් එකක් තියලා හතු ටික හිමීට බැද ගන්නවා. පිටරට ඉන්න අය නම් දන්නවා ඩීප් ෆ්‍රයි කරන්න වෙනම තෙල් තියෙනවා. මම ඒ වගේ තෙල් වර්ගයක් තමයි පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට ඒව නැත්තම් ඕගොල්ලන්ට පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන් හතු බැද ගන්න. ඔයා තෙල් අඩුවෙන් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේක එයාර් ෆ්‍රයර් එකේ බැද ගන්න. හතු ටික බැද ගන්නකොට පුළුවන් තරම් වෙන වශයෙන් තමයි බැද ගන්න ඕන. නැත්තම් එකට දැම්මහම එකට ඇලෙන්න බලනවා. හතු වල ගුණ ඕගොල්ලන්ට කියන්න ඕනේ නැහැනේ නේද? හරිම ගුණයි. ඒ වගේම හතු වලට කඩලපිටි මික්ස් කරලා බැද්දාම තවත් ගුණේ වැඩි වෙනවා. පොඩි ළමයින්ට උනත් දෙන්න පුළුවන්. එහා ලිපේ මගේ මල් ගෝව එකක් දැන් බාගෙට රෙඩි වෙලා තියෙන්නේ. ඒකට මම ලුණු ඒ වගේම තක්කාලි ටිකක් ඒ වගේම තව කරපිංච ටිකක් මම මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මල් ගෝව එක හොඳින් හැදිගා ගමු. චුට්ටක් වෙලා ඒකත් බැදෙන්න දෙමු. මොකද ලුණු ටික නැත්තම් අමුයිනේ. මේ විදිහට චුට්ටක් වෙලා හැදිගගා බැදෙන්න දෙන්න. ඔගොල්ලෝ කැමති නම් මේ වෙලාවදී හොඳ උපු පොල් කිරි ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මේක කල් තියාගන්න හදන නිසා පොල් කිරි එකතු කරගන්නේ නැහැ. අන්තිමට තමයි මම කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නේ. ඒ වගේම ඒකටම මම උඹලකට චුට්ටකුත් දාගන්නවා. දැන් මගේ මල් ගෝ එකත් හරි.
දැන් මේක හැඳි ගාලා චුට්ටක් වෙලා තැම්බෙන්න තියලා ඊට පස්සේ මම ඒකත් බාගත්තා. ඊට පස්සේ මගේ හතු එකක් දැන් රෙඩි වෙලා තියෙන්නේ. ඒක නම් ඇත්තටම ඉතුරුුන්නේ නැහැ. මේ වෙලේම ටික ටික කන්න ගත්ත කට්ටිය. හතු වර්ග ගොඩාක් තියෙනවා. එක එක කාලෙන් කාලෙට හැදෙන හතු තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේ මේක මං හිතන්නේ ආසියාතික රටවලින් එන හතු එකක් වෙන්න ඕන. මොකද ලංකාවේ විදිහට සමාන හතු එකක් තමයි මට හම්බ වුණේ. ඊට පස්සේ චිකන් ග්ලිසර්ඩ් ටික මිරිසට තමයි මං හදාගන්න යන්නේ. ඒකට මම ලුණු, කහ, ගම්මිරිස් දාලා වතුර ටිකකුත් දාලා හොඳට තඹ ගන්නවා. ග්ලිසර්ඩ් ඕගොල්ලෝ ගන්නවා නම් හොදනකොට හොඳට විනාකිරි, ලුණු, කහ වගේ දේවල් දාලා හොදන්න. මොකද ගොඩාක් විස බීජ තියෙනවා මේ ග්ලිසර්ඩ් වල. හොඳින් තඹගෙන මම වතුර ටික වෙනම පෙරා ගන්නවා. මම වතුර අයින් කරනවා. ඕනනම් ඔයගලන්ට වතුර තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ වතුර අයින් කරනවා නම් ඒව සුප් වලට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කරීකටම දාලා හදාගන්න පුළුවන්. මම තෙල් ටිකක් ලිපේ තියාගත්තා. ඒකට සුදු ලුණු අමු ඉඟුරු ටිකක් දාගත්තා. ඊට පස්සේ ලුණු අවු මිරිස් ටිකක් දාගත්තා. කරපිංචක් දාගත්තා. හොඳින් ලුණු ටික ටෙම්පරාදු වුණාට පස්සේ මාගා මාළු මිරිස් ටිකක් තිබුණා. මම ඒකෙන් කරල් දෙකක් කපලා මේ විදිහට දාගත්තා. ඒකට මම මස් කරි 3-5, ගම්මිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු දාලා තෙලෙන්ම තැම්බෙන්න දෙනවා. ඒ වගේම මම අමු 3-5 කුඩුයි බැදපු 3-5 කුඩුයි දෙකම දාගත්තා. ඕගලන්ට කැමති නැත්නම් ඒ වගේ දේවල් අයින් කරන්න පුළුවන්. කැමති දේවල් කැමති 3-5 වර්ගයක් දාගන්න පුළුවන්. ඔගොල්ලෝ ගාව තියෙනවා නම් ගරම් මසාලා ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඒක තෙලෙන් තැම්බුණාට පස්සේ මම ග්ලිසර්ඩ් ටික දාගන්නවා. මේකේ මම වතුර පෙරාගෙන තියෙන්නේ. මේ වෙලාවදී ඔයගලන්ට පුළුවන් ඕනනම් ග්ලිසර්ඩ් වතුරම දාගන්න. මම පෙරාගත්ත නිසා මම වෙනම වතුර ටිකක් මේකට දාගන්නවා. අපි ඊට පස්සේ මේක වහලා ටිකක් හිඳගමු. ටිකක් හිඳුණාට පස්සේ මම මේකට තක්කාලි එකතු කරගන්නවා. ඔයගොල්ලෝ ගාව විනාකිරි තියෙනවා නම් විනාකිරි ඕන කෙනෙකුට එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොරක ටිකක්, සියඹල ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ හදන්න යන්නේ මැල්ලුම. මං ගුවකොළ ඔයගොල්ලෝ දැක්කනේ මං කපලා තියාගන්නවා. ඒක මං හීනෙට ලියලා ලුණු, කහ, පොල් අඹරලා ගත්ත ටිකක් මේකට කලවම් කරගන්නවා. තෙල් චුට්ටක් ලිපේ තියලා, අබ ටිකක් ලිපේ තියලා ඊට පස්සේ මේක දාලා චුට්ටක් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම ගෝවා ටිකක් මැල වුණාට පස්සේ ගෝවා එකත් බා ගන්නවා. ඕගොල්ලන්ට පේනවා ඇති මම එකම භාජනය තමයි දිගටම උයාගන්නේ. මොකද මට වෙලාවක් තිබුණේ නැහැ භාජන හොදන්නවත්. ඒක නිසා එකම භාජනය හොද මම භාවිතා කරා. දැන් මම මාළු ටික තඹ ගන්නවා. ලුණු කහ අත ගාගත්ත මාළු ටික වතුර ටිකක් දාලා මම තඹ ගත්තා. ඊට පස්සේ මම තෙල් චුට්ටක් ලිපේ තියලා ඒකට මම දාගන්නවා අබෑට ටිකක්. ඊට පස්සේ කපාගත්ත අවු මිරිස්, එතකොට මාළු මිරිස්, ලුණු, ඒ වගේම කරපිංච, තක්කාලි ටිකක් මේ විදිහට දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ වෙනකොට මගේ මාළු ටික තැම්බිලා තියෙන්නේ. ඒකත් මම වතුර ටික පෙරාගත්තා. ඊට පස්සේ මම සුදු ලුණු ටිකක් මේ ටෙම්පරාදුවට දාගත්තා. ඒකටම ගම්මිරිස් කුඩු ටිකක්, ඊට පස්සේ කැලි මිරිස් ටිකක්, අවශ්‍යම නම් කහ ටිකක් දාගන්න. ඒක මම ලුණු ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ අන්තිමටම මම මාළු ටික දාගන්නවා. මාළු ටික හොඳින් තැම්බිලා තියෙන නිසා අපි චුට්ටක් ලුණු ඇඹුල් අල්ලන්න තමයි මේකේ හටේ තියාගන්නේ. ඊට පස්සේ අන්තිමටම මම තැම්බුණාට පස්සේ ඔයිස්ටර් සෝස් ටිකක් දාගන්නවා. ඕගොල්ලොත් හදලා try කරලා බලන්න මේ මාළු එක හරිම රසයි. ඊළඟට මගේ වැඩ කොටස ඉතුරු ටික තියෙන්නේ භාජන ටික හොද ගන්න. මම දැන් හිමින් ඩිෂ් වොෂ් දාලා භාජන ටික හොද ගන්නවා. හොඳට භාජන හොදන්න ඕනේ. හොදනකොට මේ ප්ලාස්ටික් ඒවල මොකද කෑම දාලා තියෙන හින්දා ඒවල ගොඩාක් කෑම සුවඳ රැඳෙන්න බලනවා. ඒ වගේම වේලනකොටත් ගොඩාක් හොඳට වේල ගන්න ඕනේ. මම දැන් මේව ටික එකින් එක හොදලා ඩ්‍රයි මැට් එකක් උඩ තියලා හොඳින් වේල ගන්න තමයි හදන්නේ. ඩිෂ් වොෂ් එකක් තෝරගන්නදී හොඳ ප්‍රමිතියක් තියෙන ඩිෂ් වොෂ් එකක් තෝරගන්න. මොකද සමහරලාට අසාත්මිකතා ඇති වෙන්න පුළුවන් බාල ඩිෂ් වොෂ් වර්ග පාවිච්චි කරනකොට. මොකද මටත් ඒ වගේ වෙලා තියෙනවා.
ඒ වගේම ස්පොන්ජ් භාවිතයේදී විශේෂයෙන්ම කියන්න ඕනේ භාජන හොදන්න වෙනම ස්පොන්ජ් එකක් පාවිච්චි කරන්න. එතකොට ඒක සතියකට පාරක් මාරු කරන්න. ඒ වගේම සිංක් එක හොදනවා නම් සිංක් එකට වෙනම ස්පොන්ජ් කෑල්ලක් පාවිච්චි කරන්න. දරලිපක උයන කෙනෙක් නම් ඔයා පුළුවන් තරම් දැලි ගෑවිච්ච භාජන වෙනම තියලා හොදන්න try කරන්න. එතකොට සිංක් එකත් අපිරිසිදු වෙන්නේ නැහැ. එකම සිංක් එකේ තිබුණට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ඒක වෙනම සෝදන්න. ඒ වගේම පොඩි බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. එතකොට අතේ දැලි ගෑවෙන්නේ නැහැ. භාජනෙත් හොඳට පිරිසිදු වෙනවා. අනිත් කාරණේ තමයි කටින් බෝඩ්. මේ කටින් බෝඩ් ඔයාට තියෙන එකක් නම් පුළුවන් නම් තව එකක් අරගෙන තියාගන්න. එහෙම නැත්නම් හොඳට පිරිසිදු කරලා තියාගන්න. මේකේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර අයගේ කටින් බෝඩ් වල කළු පාට රැඳිලා තියෙනවා. ඔයාට පුළුවන් දෙහි ටිකක් ලුණු ටිකක් දාලා ඒව සුද්ධ කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාට සල්ලි තියෙන වෙලාවක වෙනම කටින් බෝඩ් එකක් අරගෙන මස් මාළු කපන්න පරණ එක තියාගෙන අලුත් කෙලවලු කපන්න තියාගන්න. ඔගොල්ලෝ දැක්ක මම සිංක් එක සෝදනකොට දෙහි බෑයක් එකතු කරා. මොකද මම දෙහි බෑයක් එකතු කරේ අපි මස් මාළු සෝදනකොට ඒවයි පිළිගඳ මේ සිංක් එකේ රැඳෙනවා. ඒ රැඳෙන නිසා තමයි මම සබන් සමග දෙහි බෑයක් මේ විදිහට මිරිකලා මගේ සිංක් එක පිරිසිදු කරගත්තේ. ඔගොල්ලෝ දැක්කා මම මගේ සිංක් එක හොදලා ඉවරයි. ඊට පස්සේ ෆයිබර් ක්ලෝත් එකක් අරගෙන මම සිංක් එක පොට්ටක් මේ විදිහට පිහදගත්තා. ඊට පස්සේ මම මගේ ඩිෂ් වොෂ් එක දාලා තියෙන ඩිෂ් වොෂ් හෑන්ඩ් වොෂ් දාලා තියෙන ඒ ට්‍රේ එකත් මේ විදිහට පිරිසිදු කරගෙන ඒකත් පිළිවෙලට තියාගන්නවා. දැන් වෙලාව 10යි. ඔයගොල්ලෝ දකින්න ඇති දැන් ටිකක් මහන්සිත් එක්ක මගේ වැඩත් දැන් සේරම ඉවරයි. මම දැන් ඔක්කොම සුද්ධ කරා, සිංක් එකත් සුද්ධ කරලා ඉවරයි. ඒ වගේම මගේ ලිපත් සුද්ධ කරගෙන ඉවරයි. හැමදේම පිළිවෙලකට කරගෙන ඉවරයි. ඒ වගේම මම භාජන වලට කැම ටිකත් දාගෙන ඉවරයි. එන්නකො බලන්න මම උයාගත්ත දේවල් අහුරගෙන තියෙන විදිය කොහොමද කියලා. මේ තියෙන්නේ මල්ගෝ එක. මට මේක දවස් 2කට පිරිමහ ගන්න පුළුවන්. ඇත්තරම් පිරිමහුණා මොකද මම වීඩියෝ එක වොයිස් කරනකොට මම මේක කරලා ඉවරයි. එතකොට මේ තියෙන්නේ මගේ මැල්ලුම. ඒකත් මට දවස් 2කට හොඳටම ප්‍රමාණවත් වුණා. ඒ වගේම මේ තියෙන ග්ලිසර්ඩ් ටික. පේනවා නේද ලස්සනට තියෙනවා. ඒ වගේම මස්කාරි එකක් වගේම රසටත් තිබුණා. ඒකත් මට දවස් 2කට පිරිමහ ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ අද දවල් මං කාපු බත් ටිකක් ඉතුරු වුණා. ඒ ටික මම දාගෙන තියාගත්තා. මොකද මට එක වේලකට ඒක තියාගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ හදාගත්ත මාළු ස්ටෝ එක. ඒකත් මට දවස් 2කට පිරිමහ ගන්න පුළුවන් වුණා. මදි පාඩුවක් තියෙනවා නම් මම බිත්තරයක් බැද ගන්නවා. එහෙම නැත්නම් සොසේජස් එකක් බැද ගන්නවා. ඕගොල්ලන්ට මම මේ පොඩි අයිඩියා එකක් තමයි දුන්නේ කොහොමද පිරිමහගෙන උයන්නේ කොහොමද කියලා. මේක මම ඇත්තටම අහම්බෙන් කරගත්ත වීඩියෝ එකක්. මම හිතලා කරේ නැහැ. ඒ වගේම මට ඒ සතියේ මේ කැම ටිකෙන් කොහොම හරි පිරිමහ ගන්න පුළුවන් වුණා. මේ වීඩියෝ එකෙන් යම් කිසි දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් මට කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මං ආයෙත් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබ සැමට සුබ දවසක්.